Welcome to Bar Studios. අදත් සම්පූර්ණ 20 දවසක් අපිට ඔයාලට බලා ගන්න පුළුවන් වාහන ගොඩක් තියෙනවා. විශේෂ වාහනයකුත් ඇවිල්ලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් අලුතෙන්ම බස්සු බාණ්ඩයක් අපි හැමෝම දන්න කෙනෙක්ගේ. ඉතින් වාහනේ අනිත් කාලයක් ඉන්නවා මෙතන. hello අශෝක්. අයව. ජය ත්‍රිලන් ජය අපේ තව කස්ටමර් කෙනෙක් ඉන්නවා. මේක අනිවාර්යයෙන්ම දෙන්නන්න ඕනේ. අපේ මේකේ ජොබ්ස් ගොඩක් ගියාද අපි අපේ වෙනම ප්‍රොඩක්ට් එකක් පර්චේස් කරා. දැන් කිට් එකේ ඉන්නේ කස්ටමර්ත් ඉන්නවා. අපි ඉන්න කතා කරමු අපේ කොහොමද බාර් එකේ එක්ස්පීරියන්ස් එක සහ රාමේ මොනවද පර්චේස් කරේ කියලා අපි කස්ටමර්ත් එක්ක කතා කරමු. hello sir. මම ඊට අනිස්පතිලා වාහනේ ගැන කතා කරන්න ඕනේ, පර්චේස් කරපු දේවල් කතා කරන්න ඕනේ. ඊට කලින් ටිකක් අමුතු ප්‍රශ්නයක් තියෙනවා. වාහනේට කොච්චර ආදරේද? ගොඩක් ආදරේ. ඉතින් අද ලංකාවේ කාර් ස්ටීරියෝ මේ වගේ shops වෙහි වෙහලා තියෙනවා. ඉච්චර shops තියෙද්දි බාර් ස්ටීරියෝස් පුදුර ගන්නේ. ඇතර මේ කාර් එකේ මේ සෙටප් එක මම ගන්න සෑහෙන try කරා. ලංකාවේ ගොඩක් තැන් වලට මම කතා කරා. හැබැයි මට කරගන්න බැරි වුණා. ඊට පස්සේ මට මතක විදියට Google search කරලා හරි ad එකක් හරි බලලා මට ඔයගොල්ලන්ගේ හම්බුනේ. ඊට පස්සේ මම මේ කතා කරපු වෙලාවෙ ඉඳනම මට හොඳ සර්විස් එකක් දුන්නා. ඊට පස්සේ ඒකත් එක තමයි මම පොඩි ටච් එකත් එක තමයි මම ඔයගොල්ලන්ට තෝරගන්නේ. ඊය පළවෙනි ස්ටෙප් එකේ ඉඳලා විශ්වාසය ඇති වෙනවා බාර් සර්විස් එක. රයිට් ස්ටඩීලන් මොනවාද අද පර්චේස් කරේ ඔබතුමාගේ වාහනේ? ඔව් මගේ අර සෙටප් එක චේන්ජ් කරා. එතකොට මේක බෙස්ට් ඇක්සෙලා නිසා ඒක ටිකක් හොයාගන්නත් තමයි. ඊට පස්සේ මුලින්ම ඔයගොල්ලෝ කතා කරලා වෙනම ඕපන් කරලා ඒක හරියටම හරියන්නේ. රයිට් ඉතින් නැස්ට් ඇක්සෙලා එකක් තියෙන සෙටප් එක දැම්මා. දැන් ටිල්ට් එකක් යනවා. ටිප් එකක් ලොප්ස් දෙකක් කියන්නේ සෙල්ලම් නෑ. එකපාර ඔබතුමා මේකත් දාලා දෙනවා, ටිල්ට් එකක් දාලා තියෙනවා. ඉතින්පත් මේ හැමදේම අපේ ආයතනයෙන් කරගන්න ඉන්නේ නෑ. ඒ තමයි මේකත් මම හැබැයි අර ටිකක් හොයලත් බලනවා. ගොඩක් තැන් මම හෙව්වා. හෙව්වට පස්සේ එකක් තමයි ට්‍රස්ට් එක. ට්‍රස්ට් එකයි ක්වොලිටි එකත් ඒකයි මම ඒ වාහනේට කොච්චර ආදරේ නැහැ. අපි වාහනේට ආදරේනේ. ගොඩක් වාහනේ මුලදී දෙන්න බලන්න. හැබැයි අපි මුලදී කොහෙන්ද දෙන්නේ කියලා බලනවා. එතකොට මට ආවට පස්සේ මට ඒක ඇත්තට ෆීල් එක. ඒක ෆීල් එකක්. ඒකනේ වාහනයක් හදන්න ෆීල් ගන්නවා. ටැක්ස්වලට හරි ආසයි. ටැක්ස්වලට ෆීල් එකක්. ඒතර මේ වැඩ කරන් යනකොට මම ආපු වෙලාවේ ඉඳලා මට හරි මේ සර්විස් එකට මම ඇත්තටම අප්‍රීෂিয়েට් කරනවා. මම අපොයින්ට්මන්ට් එක 9 තිබ්බේ. මම ටික කලින් ආවා. අවින්න මේක වහලා තිබ්බේ. ඊට තමයි පහළට ගිය වෙලාවේ සිකියුරිටි ලා. කරනවත් වෙන පින්ඩාගෙන කියලා මේ ටක්කදරියට ගන්නවා. මට බිල් ටිකක්. අපර මේ කැරියව ඔයලා ඉඳලාම හොඳයි අපේ සර්විස් එක. ඉතින් ඔබතුමාට කියන්න අපි මේක අලුතෙන් ලොන්ච් කරලා රීලොන්ච් එකක් කරා අපි බාර ප්‍රීමියම් එක පටන් ගත්තා. ඒ වගේම කස්ටමර්ස්ලාට වේටිං ඒරියා එක අනුසයෙන් හැදුවා කැප් එකත් එක්ක. ඒ වගේම ස්පේස් එක ඔබතුමාට ගන්න පුළුවන්. මේක ඕපන් විව් එකක් තියෙන වාහනේට මොකද්ද වෙන්නේ වාහනේ ඒ ඇෂුරන්ස් එක අපි දීලා තියෙනවා. ඒ කියන්නේ මොකද හිතන්නේ ගොඩක් තැන්වල තමුන් දන්න තරමට කස්ටමර්ස්ලාට ගිහින් බලන්න බෑ. විව් එකක් නැහැ වාහනේ මොකක්ද වෙන්නේ. කොච්චර වුණා පොඩි ඩවුට් එකක් තියෙනවා වාහනයක් වෙන කෙනෙක්ගේ අතර දෙද්දී. අපි ඒ බැරියර් එක කන්න තියෙනවා කස්ටමර්ගේ අපේ ආයතන අතර. ඒක ගැන මොකද හිතන්නේ? ඒ ගැනත් දැන් මම මේක ගැන කියන්නම්. දැන් මම ටිකක් දුර ඉඳලා මට මේ වටින්නේ මම හිටියේ. ඒක කවුරුත් ඉගෙනට නිසා මම කාර් එකේ ඉන්නවා කියලා හිතුවා. ඒක මට නෑ. අතන ඉඳලා ඒක ඒරියා එකක් තියෙනවා. ඒක සෙට් එකක් ගියාම මට බ්‍රේක්ෆාස්ට් එකක්. හරිද ඒකත් ගැන කියන්නේ. ඕ තියාගන්න සර්. ඒ කියන්නේ මම බ්‍රේක්ෆාස්ට් එකක් කියන්නේ කන්ටිනි ගන්න හේතු බ්‍රේක්ෆාස්ට් එකක්. මේකත් අපිට ගන්න බෑ. අපිට බැරිකොත් ඉන්දියා. මේක හරි බැලන්ස් එකක්. ඊට සයිට් එක තමයි මම පොඩි වැඩ ටිකක් කරන්නේ. ඉස්සෙක වැඩ ටිකක් කරා. අතන යනවා අපි කැපේ බීග දැම්මේ ඔබතුමාගේ හරියටම හරි අපි ෆුඩ්ස් අපි සිලෙක්ට් කරාදී අනිවාර්යයෙන් අපි හෙල්ත් එක ගැන කිව්වා කස්ටමර්ස්ලාගේ සහ එතන මේන්ම දේ ටයිම් එක වේස්ට් වෙන්නේ නැහැ. යුටිලයිස් කරනකොට අපි මොකද ආගේ වැඩ වගේක් කරගත්තා කියලා අපි ඒක ඔළුවේ තියාගෙනම ඒක ඕපන් කරේ. ඉතින් සතුටු එක කස්ටමර් කෙනෙක් කිව්ව ෆස්ට් හෑන්ඩ් එක්ස්පීරියන්ස් එක අහන්න ලැබුණ එක. ඉතින් වර්ක් ඒරියා එක මොකද හිතන්න පේන්නේ හිතනවා. වැඩේ යන විදිහ ස්ටාෆ් මෙතන ඉන්නත් මට පේනවත් නේ. අතේල මම බලනකොට අර ඉඳගෙන මතොර මේ වැඩෙත් පේනවා. හැබැයි ස්ටාෆ් එකත් quality හොඳයි. අර responsible. මගේ එකෙත් අර පොඩි damages වගේ තිබ්බා. ඒක අපි ගන්න කලින් මට පේනවා. මම ඒක දැකලා තිබ්බා. හරි ඒක මම හරි appreciate කරනවා. appreciate කරනවා. අර මම හිතනවා දැන් ලංකාවේ සමහරවිට තේරෙන්නේ නැහැ. ඒ සමහරවිට nice එකක් හරි මොකක් හරි නිසා අපි ඒ වගේ පස්සේ ආවා. හැබැයි ඒ වගේ පොට්ටක් නෙවෙයි. හැබැයි quality තනික අපි වැඩක් කරගන්න මට හිතෙනවා අපිට සැටි හැබැයි long term අවදිනවා කියන නිසා. ඇත්තට ගොඩක් කස්ටමර්ස්ලා වරක් වෙන වෙනස් තමයි මිනි ප්‍රයිස් එක බලනවා ලාභ නම් දෙපාරක් හිතන්නේ රිසර්ච් එක කරන්නේ කිලින්න යනවා. ඊට පස්සේ ඒ වියදම් කරන්න වඩා දෙතුන්නේ කාය වියදම් කරන්න වඩා ඒක පිළිගස්සන්න. ඉතින් අතරම සතුටුයි ඔබතුමාගේ ප්‍රශ්න එක්ස්පීරියන්ස් එක අහන්න මේක.
අද සර්විස් එක ගැන සැටිස් කියලා දන්නවා. අපේ ආෆ්ටර් සේල් එක ගැන අනිවාර්යයෙන් සැටිස් වෙයි කියලා හිතනවා. මොකද අපේ වොරන්ටිස් අපි ගානට යනවා ටින් එක උනත් ආයේ ඉන්ස්පෙක්ෂන් එක දෙන්න දිනවා ඔබතුමාට. ඉතින් අපි ආයේ දවසක අනිවාර්යෙන් කතා කරමු අපේ ආෆ්ටර් සේල් එක කොහොමද යන්නේ කියලා. ඉතින් thank you so much. drive safe. ආයේ අනිවාර්යෙන් මාර සර්විස් එක දෙන්න. අයිඩිටිං වීඩියෝ එක එඩ් කරන්න කලින් මට පොඩි වැඩක් කරලා බලන්න හිතුණා. අපේ කස්ටමර් හොඳ ෆීඩ්බැක් එකක් දුන්නා අපේ කැෆේ වීඩියෝ එක ගැන. ඉතින් මම අපේ ෂෙෆ් මැතිව්ට කෝල් එකක් දාලා කිව්වා මට මීල් එකක් ප්‍රෙපෙයාර් කරන්න කියලා. ඉතින් මම ඕඩර් කරේ ක්‍රිස්පි චිකන් චීස් බර්ගර් එකක්. අපි බලමු කස්ටමර් කිව්ව විදියටම කෑම හෙල්දි විදියට තියනවාද රසට තියනවාද කියලා. ඉතින් මල්ලි ඕඩර් එක හරියද? ඕඩර් එක. අපි බලමු එන මීල් එක. ඉතින් මම ෂෙයා කරගෙන ගත්තා කවුන්ට් එක ළඟට. ඕකේ. බලමු. good looks good presentation එක හොඳයි ලස්සනට තියෙනවා බර්ගර් එක. ඉතින් ඔයාලගේ වගේ මම ඕඩර් කරේ crispy chicken cheese burger එකක්. බර්ගර් එකත් එක්ක ඔයාලට fries වෙනම portion එකක් හම්බ වෙනවා. ඉතින් මුලින් අපි fries try කරලා බලමු. මුන් මේ තියෙද්දිම කොහොමද තියෙන්නේ කියලා. good හොඳට fry වෙලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි fries කියන තියෙන අවුල තමයි සමහරවිට ඕවර් කුක් කරනවා නැත්නම් අන්ඩර් කුක් කරනවා. ක්‍රිස්පි එක තියලා ගානට ෆ්‍රයි වෙලා තියෙනවා ෆ්‍රයිස් එක. ඉතින් අපේ ෂෙෆ්ට ක්‍රෙඩිට් එක යන්න ඕනේ ඒකට. ඉතින් මේන් අයිටම් එක අපි බර්ගර් එක බලමු. ගොඩක් මට ආරංචි වුණ විදිහට අපේ කස්ටමර්ස්ලාගෙන් ලොකු ෆීඩ්බැක් එකක් තියෙනවා අපේ මේ චීස් බර්ගර් එකට. ඉතින් බලමු මේ ෆීඩ්බැක් ඇත්තටම ආපු ෆීඩ්බැක්ස්ද කියලා. මොකද අපේ ඉස්සෙල්ලා ඔයාලා දැක්ක වීඩියෝ එකේ අපේ මැස්ඩෑගේ කස්ටමර්ත් හොඳ ෆීඩ්බැක් එකක් දුන්නා. යා බ්‍රෙක්ෆාස්ට් එකක් ගත්ත එක ඔය වගේම ලන්ච් එකත් එයා ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි බලමු කෑම ඇත්තරම රසයිද කියලා. thank you. මම මේක ගැන රිවිව් එක දුන්නොත් ඔයාලා හිතනවා මම මේ බයස් වෙලා අපේ දැනක් හින්දා මම මේ රිවිව් එක දෙනවා කියලා ෆීඩ්බැක් එක දෙනවා කියලා. ඇත්තරම රසයි. ඇත්තරම රසයි. මේක ඔයාලා try කරන්න ඕන. ඉතින් මම මේකට රේටින් එකක් දෙන්න රේටිං එකක් දුන්නොත් 10 out of 10 කියන්න ඕනේ නැහැ. බොරුවට අපි 10 out of 10 කියලා රේටිං එකක් දෙන්නේ. අපි ඒක බොරුවට කියන දෙයක් නේ. මට ඇත්තටම මේකට 9.8 out of 10 දෙන්න පුළුවන්. මම මෑතකදී කාපු රසම බර්ගර් එකක්. අපේ දැනක් ඉඳලා ෂෙෆ් මගේ යාළුවා හින්දාත් කියලා නෙමෙයි. ඇත්තටම රසය ඔයාලා අනිවාර්යෙන් try කරන්න ඕන. ඉතින් ඕෆ් කැමරා මම මේක ඉවර කරනවා. මට කැමරා එක ඉස්සරහා ගන්න පොඩ්ඩක් ලැජ්ජයි. මේක අනික් කට්ටිය මේකට ඉන්න කලින් මම මේ කාලේ ඉවර ගන්න ඕනේ. ඉතින් මල්ලි ඔෆ් එකක් යනවා කියලා ආරංචි එකක් ආවා. ඔව් ඔෆ් එකක්. මොකක්ද ඔෆ් එක? ඔරියෝ ෂේක් එකයි හොට් ඩොග් එකයි ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එක ගත්තම ප්‍රින්ගල්ස් එකක් ෆ්‍රී. ඔරියෝ ෂේක් එකයි හොට් ඩොග් එකයි ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එකයි ගත්තාම ප්‍රින්ගල්ස් එක ෆ්‍රී. කැමති එකක් ක්ලික් කරන්න පුළුවන් ප්‍රින්ගල්ස්. රයිට් ඉතින් හොඳ ඔෆ් එකක් යනවා. ඔයාලා බලගන්න පුළුවන්. The ultimate combo. අපේ කැෆේ B එකෙන් ඔයාලට පර්චේස් කරන්න පුළුවන්. ඔරියෝ ෂේක් එකයි හොට් ඩොග් එකයි ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එකයි ඔයාලා පර්චේස් කරොත් ප්‍රින්ගල්ස් එක ෆ්‍රී හම්බ වෙනවා. ඉතින් ප්‍රයිස් එක මෙතන ඔයාලට බලගන්න පුළුවන්. රුපියල් 2450 වෙන්නේ. ඉතින් මම හිතනවා හොඳ ඔෆර් එකක් ඒක. ඔයාලට මේ අයිටම්ස් ටික ඇත්තටම අද කාලේ යන ප්‍රයිසින් එක බැලුවාම හොඳ ඔෆර් එකක්, හොඳ ඩීල් එකක්. ඉතින් අපේ කැෆේ B එක ගැන කියන්න ඕන. ඔයාලට බලන්න පුළුවන්. අපි මෙනු එක මෙතන ලස්සන ඩිස්ප්ලේ කරලා තියෙනවා. ලොකු මෙනු එකක් තියෙනවා. සහ විශේෂම කාරණේ අපි කලින් කිව්වා වගේ අපි පොඩ්ඩක් හෙල්දි පැත්තට බර වෙලා තමයි අපේ මෙනු එක අපි ක්‍රියේට් කරලා තියෙන්නේ. ඉතින් හෙල්දි ලිවිං හෙල්දි ඊටින් ගැන ගොඩක් කට්ටිය දැන් කන්සර්න් වර්තමානයේ වෙනකොට. ඉතින් ඔයාලා හැම හෙල්දි පැත්තට මීල්ස් හොයනවා නම් ඉතින් අපේ බාර කස්ටමර් කෙනෙක් වෙන්න ඕනේ නැහැ. ඔයා මේ දෙහිවල ටවුන් එක වටින් යනවා වෙනවනම් ඔයාලට එන්න පුළුවන් කැෆේ B එකට ඇවිල්ලා හොඳ මීල් එක රස බලන්න පුළුවන්. ඉතින් ඔයාලා හැමෝටම ආරාධනා කරා. ඒ වගේම තමයි අපේ එන කස්ටමර්ස්ලාට තියෙන අනිත් වාසිය තමයි මම කිව්වා මෙතන හොඳ ස්පේස් එකක් තියෙනවා. ඔයාලගේ ෆ්‍රී ටයිම් එක ඔයාලට හොඳට යුටිලයිස් කරන්න පුළුවන්. ටයිම් වේස්ට් වෙන්නේ නැහැ. ඔයාලට ඔයාගේ ඔෆිස් එකේ වැඩක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට වර්ක් රිලේටඩ් දෙයක් වෙන්න පුළුවන්. ඔයාලට සම්පූර්ණ මේ ටයිම් එක මෙතන යුටිලයිස් කරන්න පුළුවන්. ෆුලි එයාර් කන්ඩිෂන් කරලා තියෙන මේ ඒරියා එක. මෙතන ඉඳලා ඔයාලට බලන්න පුළුවන්. මම පෙන්නන්න. හොඳ view එකක් හම්බ වෙනවා වර්ක් ඒරියා එකට. ඔයාලට ඔයාගේ වාහනේ වැඩේ යන්නේ කොහොමද? අපේ ස්ටාෆ් එක මොන විදිහටද ඔයාගේ වාහනේ හැන්ඩල් කරන්නේ කියන කාරණාත් ඔයාලට මෙතන කම්ෆර්ටබලි වාඩිලා බලන්න පුළුවන්. ඉතින් කිසිම ස්ට්‍රෙස් එකක් නැහැ. වාහනේ වැඩි එතන යනවා. ඔයාලගේ වැඩ ඔයාලා මෙතන කරන්න පුළුවන්. ඊගම හොඳ මීල් එකක් එන්ජොයි කරන්න පුළුවන්. ඉතින් අපි අපේ කස්ටමර්ස්ලා ගැන හිතලාමයි මේ කැෆේ B එක අපි ඕපන් කරේ. ඉතින් ඔයාලා හැමෝටම ආරාධනා කරනවා එන්න දේවල් බාර් රෙස්ටෝරන්ට් එකට ඇවිල්ලා අප්ඩේට් එකක් පර්චේස් කරලා ඔයාගේ ජොබ් එක යන ගම අනිවාර්යෙන් කැෆේ B එකට එන්න අමතක කරන්න එපා. ඉතින් මම අද චීස් බර්ගර් try කරේ. next week අපි තව මීල් එකක් try කරමු. ඉතින් මෙනු එකම එක්ස්ප්ලෝර් කරන්න හිතනවා. මොකද මේකේ රස වැටුණානේ. ඉතින් අනිවාර්යෙන් next week මම තව මීල් එකක් අරන් එන්න සහ අපේ අනිත් offers වලට අමතරව
කැෆේ බී එකේ ඔෆර් එකක් යනවා අනිවාර්යෙන්ම ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්න. රයිට් ඉතින් වීඩියෝ එක එන්ඩ් කරන්න කලින් අපේ ඔෆර්ස් ගැන මතක් කරන්න ඕනේ. ඔයාලා දන්නවා බාර් ස්ටුඩියෝස් කියන්නේ අවුරුද්දේ මාස 12ටම ඔෆර්ස් දෙන ආයතනයක්. අපේ 3D කාපට් ඔෆර් එකත් නැගලම ගියා. අපි ඒක මං හිතන්නේ තුන් පාරක් විතර එක්ස්ටෙන්ඩ් කරා. මාස 3ක් තිස්සේ අපි ඔෆර් එක දෙනවා. ඉතින් ඒ ඔෆර් එකට මේ වගේ ෆීඩ්බැක් එකක් තියෙත් ප්‍රධානම හේතුව තමයි අපි මේ ඔෆර් එකට දෙන්නේ මාකට් එකේ තියෙන ප්‍රීමියම් 3D කාපට් සෙට් එක. ඉතින් ඒ ඔෆර් එක ගැන මතක් කරන්න. ඔයාලා බාර් ස්ටුඩියෝස් අපෙන් Android Play එකක්, ස්පීකර් සෙට් එකක්, එහෙම නැත්නම් අන්ඩර් සීට් සබ්වූෆර් එකක්, එහෙම නැත්නම් මිස්ටර් ටින්ට් එකෙන් ටින්ට් එකක් කරගත්තොත් ඔයාට මාකට් එකේ තියෙන ප්‍රීමියම් 3D කාපට් සෙට් එක රුපියල් 12990කට මිලදී ගන්න පුළුවන්. ඉතින් ඒ ඔෆර් එකට අමතරව තවත් අලුත් ඔෆර්ස් දෙකක් අපි දාලා තියෙනවා. එක ඔෆර් එකක් තමයි Lenovo 360 Bird View camera system එක ඔයාලට රුපියල් 59990කට purchase කරන්න පුළුවන්. අපි price එක සෑහෙන drop කරලා තියෙන්නේ. ඉතින් ඒ 360 Bird View camera system එකේ එන Android Play එකට අපි free panel එකකුත් දෙනවා. ඉතින් මේ chances miss කරගන්න එපා. අනිත් ඔෆර් එක තමයි Nakamichi under seat subwoofer එකයි Nakamichi speaker set එක 6 inch speaker set එකයි ඔයාලට රුපියල් 39990කට මිලදී ගන්න පුළුවන්. ඉතින් ලංකාවේ කොහෙන්වත් මේ විදිහේ price drop එකක් කරලා නැහැ. ඉතින් ඔක්කොම original authentic products. ඔයාලට මේ හැම product එකක් එක්කම අපි 1 year warranty එකක් දෙනවා. ඒ වගේම මේ හැම product එකම අපි ඔයාලට free install කරලා දෙන්නේ. ඉතින් මේ chance එක miss කරගන්න එපා. අද වෙන්න දෙහිවල බාර් ස්ටුඩියෝස් එකට මේ ගැන වැඩි විස්තර දැනගන්න 073 880 880 කියන දුරකථන අංකයට හැමතුමන් ලබා දෙන්න බාර් ස්ටුඩියෝස් දෙහිවල ලංකාවටම එකයි.